මේ මුලින්ම ඩේටා මේ අපි ඩේටාබේස් මැනේජ්මන්ට් සිස්ටම් ඉගෙන ගන්න කලින් අපි දැනගන්න ඕනේ මොකද්ද මේ ඩේටාබේස් එකක් කියන්නේ කියලා. හරි. එතකොට මේ ඩේටාබේස් එකක් කියලා කියන්නේ ළමයි මේ දැන් මොකක් හරි දෙයක් ගැන කොහේ හරි අපි ඩේටා එක්ලස් කරලා තියන් ඉන්නවනම් මොකක් හරි දෙයක් ගැන අපි කොහේ හරි ඩේටා මේ ස්ටෝර් කරලා තියන් ඉන්නවනම් අපි ඒකට කියනවා ඩේටාබේස් එකක් කියලා. හරිද? එතකොට මේ ඩේටාබේස් තියෙනවා ප්‍රධාන වර්ග දෙකක්. මේ ඩේටා එක්ස්ට්‍රැක්ට් කරන විදිය අනුව මේ ඩේටාබේස් එක ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. හරිද? එතකොට මේ පළවෙනි එක තමයි මේ මැනුවල් ඩේටාබේස් කියලා කියන්නේ. මේ මැනුවල් ඩේටාබේස් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි මේ එකතු කරන ඩේටා අපි එකතු කරන්නේ මැනුවලි. ඒ කියන්නේ අපි අතින් ලියලා තමයි ගොඩක් වෙලාවට මේ ඩේටා එකතු කරන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් ඕගොල්ලන්ගේ ඉස්කෝලේ පන්තියේ තියෙනවා රෙජිස්ටර් බුක් එක. දැන් උදේට ස්කූල් ගියාම ඕගොල්ලන්ගේ රෙජිස්ටර් එක මාක් කරනවානේ. එතකොට මොකද්ද එතන වෙන්නේ? පන්ති භාර ගුරුතුමා ගුරුතුමිය ඒ මැනුවල් ඩේටාබේස් එක මැනුවලි අප්ඩේට් කරනවා. අද මේ ළමයා ආවද? මෙයා නැද්ද? මෙයා ඉන්නවද? මෙයා නැද්ද කියලා මැනුවලි ඩේටාබේස් එක අප්ඩේට් කරනවා. අන්න එතකොට අන්න ඒකට අපි කියනවා මැනුවල් ඩේටාබේස් එකක් කියලා. හරිද? ඊට පස්සේ තිනවා අපිට මේ ඊළඟ ප්‍රධාන විදිය තමයි ඉලෙක්ට්‍රොනික ඩේටාබේස්. හරිද? විද්‍යුත් දත්ත සමුදාය පද්ධති. එතකොට විද්‍යුත් නැත්නම් ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය පද්ධති. හරිද? එතකොට මේ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය පද්ධති කියලා කියන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති ඔය සමහර ඔෆිස් වල තියෙනවා මේ අර ෆින්ගර් ප්‍රින්ට් එක තියන්න. එතකොට ඔය ෆින්ගර් ප්‍රින්ට් එක තිබ්බම ඕක ඔටෝමැටිකලි ඩේටාබේස් එකේ අප්ඩේට් වෙනවා මේ අද මෙයා මේ මෙන්න මේ පර්සන් මේ ID එක දරන පර්සන් මෙන්න මේ වෙලාවට තමයි වැඩට ආවේ කියලා. එතකොට එතෙන්දි කවුරුත් මැනුවලි ඩේටාබේස් එකේ data තිබ්බේ නැහැ. අපි කරේ ෆින්ගර් ප්‍රින්ට් එක එන්ටර් කරපුවා විතරයි. හරිද? එතකොට ඒ ෆින්ගර් ප්‍රින්ට් එක එන්ටර් කරාම මැෂින් එක ඔටෝමැටිකලි ෆින්ගර් ප්‍රින්ට් එක රීඩ් කරලා එයාට දාලා ඩේටාස් වල ගිහිල්ලා අර ප්‍රසන්ස් එක මාක් කරනවා. එතකොට එතන වෙන්නේ ඔටෝමැටික්. දැන් ඔය අනිත් එක ඒ සිස්ටම් එක තියෙන්නේ කම්පියුටරයිස් කරලා. ගොඩක් වෙලාවට මේ ඔක්කොම කම්පියුටර් එක තමයි සිස්ටම් එක රන් වෙන්නේ. එතකොට අන්න අපි ඒවට කියනවා ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය පද්ධති කියලා. හරිද? එතකොට මේ මැනුවල් ඩේටාබේස් අත්‍යරු දත්ත සමුදාය පද්ධති වලින් ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය පද්ධති වෙනස් වෙන්නේ. ඒවැ වාසි මොනවද කියලා බැලුවොත් advantages of electronic database. ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය පද්ධතිය වල වාසි. පළවෙනි එක තමයි efficiency of searching. හරිද? තොරතුරු සෙවීම කාර්යක්ෂමයි. දැන් හිතන්න මැනුවල් ඩේටාබේස් එක ඔයාලට ඩේටා එන්ට්‍රි එකක් හොයාගන්න ඕනේ. ඔයා හිතනවා දැන් මෙන්න මේ ළමයාගේ මෙන්න මේ කාලේ කරපු ස්පෝර්ට් මොනවද? එතකොට ඔයා මුලින්ම ඒ ළමයාගේ ඩේටා තියෙන මේක තෝරන්න ඕනේ. තෝරලා ඉවරලා එතනින් ස්පෝර්ට් මොනවද කියන එක හොයන්න ඕනේ. හොයලා ඉවරලා තමයි බලන්න වෙන්නේ මෙන්න මේ ළමයා මෙන්න මේ කාලෙදි කරපු ඩේටා මොනවද කියලා. මේ ස්පෝර්ට්ස් මොනවද කියලා. ඒ වුණාට දැන් ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් එකකට ගියාම අපිට තියෙන්නේ කෝර එකක් ලියන්න මෙන්න මට හොයලා දෙන්න මෙන්න මේ ළමයා මේ කාලෙදි කරපු ඩේටාස් මොනවද කියලා. ස්පෝර්ට්ස් මොනවද කියලා. අපි කෝර එක ලියලා එන්ටර් කරපු ගමන් අපිට සිස්ටම් මේ ඔටෝමැටිකලි රිෆ්ලෙක්ට් කරනවා මෙන්න මේ ළමයා මේ කාලෙදි මේ වගේ මේ ස්පෝර්ට්ස් තමයි කරලා තියෙන්නේ එහෙම කියලා. දෙවැනි එක අපිට පුළුවන් මේ ඩේටාබේස් වල බෑකප් එකක් තියාගන්න. හරිද? දැන් මැනුවල් ඩේටාබේස් එකක් ගොඩක් වෙලාවක තියෙන්නේ පොතක හරි කොහේ හරිනේ. හදිස්සියේවත් මොකක් හරි ෆිසිකල් ඉවෙන්ට් එකකදී ෆිසිකල් මොකක් හරි ප්‍රශ්නයකදී ඔය ඩේටාබේස් මේ ඩේටා එක්ස්ටෝර් කරන ෆයිල්ස් නැති වුණා. එක්ක ගිනි ගත්තා. නැත්නම් වතුර ගිහිලා මොකක් හරි වුණා. එතකොට අපිට අර තිබ්බ ඩේටාස් ඔක්කොම නැති වෙනවනේ. හැබැයි ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් එකක වාසිය වෙන්නේ අපිට ඒක ඩේටාබේස් එකේම තවත් කොපීස් තියාගන්න පුළුවන්. තේරෙනවද? තියෙන ඩේටාබේස් එකේම තවත් එන්ට්‍රීස් කොපීස් තියාගන්න පුළුවන්. හරි. එතකොට අපිට හදිස්සියවත් අපේ මේන් ඩේටාබේස් එකේ මොකක් හරි මෙල් ෆන්ක්ෂන් එකක් නැති වුණත් ඊළඟ ඩේටා බෑකප් එක අරගෙන ඉතින් එහාට කන්ටිනියු කරන් යන්න පුළුවන් අපිට ඩේටා ලොස් එක මිනිමම් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ තියෙන්නේ low storage. දැන් මැනුවල් ඩේටාබේස් එකක් ගත්තම මැනුවල් ඩේටාබේස් එකක අර ෆයිල් ගොඩාක් එකතු කරලා ගොඩාක් තැන් වල තියෙනවා ගොඩාක් අපේ ස්ටෝරේජ් එක ඔකියුපයිඩ් වෙනවා. හරිද? ඒ වුණාට දැන් අපි ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් එකක් ගත්තොත් අපිට ඩේටා මිලියන ගණක් වුණත් තියාගන්න පුළුවන් එක පොඩි හાર્ඩ් ඩිස්ක් එකක් ඇතුලේ. එතකොට අපිට මේ ෆිසිකල් ස්ටෝරේජ් එකත් අඩුයි. ඒ වගේම ඩේටා මිලියන ගණක් එන්ට්‍රීස් තියාගන්න යන ඉලෙක්ට්‍රොනික ස්ටෝරේජ් හිතමු KB අපි GB ගණන් කියලා ඒ ස්ටෝරේජ් එකත් ඩේටාබේස් වලදී අඩුයි. හරිද? අපි කියන්නේ මම කියන්නේ ඩේටාස් වලට සාපේක්ෂව ඩේටා කවුන්ට් එකට සාපේක්ෂව ස්ටෝරේජ් එක ගොඩක් අඩුයි. හරිද? එතකොට අපිට ලෝ ස්ටෝරේජ් වලදී මේ ස්ටෝර් කරගන්න පුළුවන්.
හතරවෙනි එක තමා easy to analyze data. ඒක අතර පළවෙනි එක වගේම තමා. හරිද? අපි දැන් හිතන්නකො අපි data entry එකක් කියව ගන්න ඕන කියලා. අපිට ඕනේ මේ මෙන්න මේ 2005න් පස්සේ ඉපදුණු ළමයින්ගේ පමණක් විස්තර ඕන. අපිට query එකක් ලියලා අහන්න පුළුවන් අපිට දෙන්න මේ database එක search කරලා 2005න් පස්සේ ඉපදුණු ළමයින්ගේ විස්තර. අපිට manual database එක ඔක් කරන්න බෑ. අපි එකින් එක entries check කර කර birth date check කර කර අපි ඒක manually ලියා ගන්න ඕනේ. හැබැයි electronic database එකදී අපිට මේ ප්‍රශ්නේ නෑ. අපිට query එකක් ලියන්න පුළුවන්. ලියලා ඉවරලා අපිට ගන්න පුළුවන් 2005න් පස්සේ මේ ළමයින්ගේ විස්තර. හරිද? ඊට පස්සේ ඊළඟ වාසිය තමයි data sharing. හරිද? data sharing. අපිට පුළුවන් මේ එක database එක තියෙන datas හරිද? මේ එක database එක තියෙන datas usersලා කිහිප දෙනෙක් අතර share කරගන්න. usersලා කිහිප දෙනෙක් අතර share කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ company එකක් තියෙනවා. company IT department එකක් තියෙනවා. admin එකක් තියෙනවා. දැන් ඔය department දෙකටම ඕනේ usersලාගේ data බලන්න. එතකොට අපිට පුළුවන් අර මේ electronic database එකට access හදලා දෙන්න මේ admin එකේ අයට බලන්නත් පුළුවන් HR කයට බලන්නත් පුළුවන් වෙන්නේ. හරිද? එතකොට data දැන් අපි මොක manually කරා නම් අපිට බෑනේ අපේ තියෙන එක ෆයිල් එකක්. ඒ ෆයිල් එක තමයි තැන් තැන් වලට මාරු කරන්න ඕනේ. එතකොට data sharing වලට වාසි. හරිද? ඊට පස්සේ දෙවෙනි වාසිය තමයි data independent. හරිද? ඒ කියන්නේ මේ database එකකුයි මේ database software එකයි අතර කිසිම මේ connection එකක් නැහැ. අපි database අපි application එක පාවිච්චි කරනවා data enter කරන්න. හැබැයි එතනින් පස්සේ මේ database එකේ තියෙන data independent. හරිද? අපි application එක වෙනසක් කරා කියලා කොයිම වෙලාවක විතර ඒකේ තියෙන data වලට වෙනසක් වෙන්නේ නැහැ. හරි? අන්න ඒක තමයි අපේ තියෙන 6 වෙනි වාසිය. එතකොට දැන් අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ electronic database වල වාසි. හරිද? එතකොට අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා මේ database වල ලක්ෂණ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බුවෙමු.